Hello guys. මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ගත්තේ මේ ටොරන්ටෝ වල මම මේ ඉන්නේ දැන් මේ ඊයේත් පොඩක් හිම වැටුණා දැන් නම් පොඩක් හිම දිය වෙලා තියෙන්නේ මොකද මේගොල්ලෝ හිම අයින් කරනවා ඉතින් ඊයේ රාත් වැටුණා අද උදේත් එහෙමයි දැන් නම් පොඩක් අයින් කරලා තියෙන ලුණු දාලා අස් කරලා තියෙන මේ මම ඉන්නේ බස් හෝල්ඩ් එකක ඉන්නේ මම පොඩි දෙයක් පෙන්වන්න ඔයාලට මේ ගන්නේ මේ තියෙන බස් හෝල්ඩ් එකක් මෙහි මම දැන් මේ බස් එකක් යනකම් ඉන්නේ නේ බලන්න බස් හෝල්ඩ් එකේ ඇතුලේ පොඩි දෙයක් පෙන්වන්න ගත්තේ මේ විදිහට මම ඇතුලට යනවා මේ බලන්න මේ බම්පු දාලා මිනිස්සුන්ට ඉඳගෙන ඉන්න පුළුවන් බස් හෝල්ඩ් එකක්. ඉතින් මෙතන මේ පොඩ්ඩක් බලන්න මේ හීටර්ස් එක. මේ මිනිස්සුන්ට සීත කාලෙදී ඉන්න පුළුවන් බස් හෝල්ඩ් එකක් ඇතුලේ මේ හීටර් එකක් තියෙන්නේ. ඉතින් මේ වාහන වීදුරු ගහලා වටේටම වීදුරු ගහලා වට කරලා තියෙන දොරක් දාලා ඉතින් මේ විදියට මම මේ ඇතුලට ආවා දැන්. ඉතින් මෙතන බම්පු දාලා තියෙන මිනිස්සුන්ට ඉන්න. ඉතින් මේ බලන්න හීටර් එකක් මේ. මේක හීටර්. ඉතින් සීත කාලේ තද සීතල දැන් මේ දවස්වල තද සීතලයි මෙහි ටොරන්ටෝ වල. ඉතින් මේ වගේ බස් හෝල්ඩ් කීපයක්ම තියෙනවා ඉතින් මම මේ දැකපු නිසා පොඩ්ඩක් දාන්නේ ඔයාලට දැනගන්න. ඉතින් බලන්න දෙන්නේ රටවල තියෙන මේ සිස්ටම් එක මේක තමයි මිනිස්සුන්ට සීතලේ පාරවල අයින්ටලා ඉන්න ඕනේ. මේ විදිහට බස් හෝල්ඩ් එකක් ඇතුළට වෙලා ඉන්න පුළුවන් බස් එකක් එනකන් සමහර අය ඉතින් විනාඩි 5 10 පැය භාගයක් ඉන්න මේ බලන්න කොච්චර සීතලද කියලා එළියේ පට්ට සීතලයි. ඉතින් එළියට වෙලා ඉන්න ඕනේ. එළින් මේක ඇතුළට එල්ල මේ හීටර් එකක් ඇතුළට ළඟට වෙලා ඉන්න පුළුවන් බස් එකක් එනකම් බලන්න කොච්චර දිනුද කියලා මේ කියනද වීදුරුවකින් එළිය මාර සීතලයි. ඉතින් ගොඩක් සීතල කාලෙට මිනිස්සුන්ට මේක ඇතුළට වෙලා ඉන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ තව බස් වල කීපයක්ම තියෙනවා මෙතන. ඉතින් මේ වගේ ටොරන්ටෝ හැමතැනම තියෙනවා. තව හැමතැනම තියෙනවා ඉතින් මේ කැනඩාවේ. ඉතින් කොච්චර හොඳද කියලා බලන්න නේ. අකේ කරන්න ඕන වටින දෙයක් ඉතින්.